අප්‍රබානා 360 YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයේ තවත් වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි low flow bus ගැන. ඇත්තටම ඔබ එහි වැදගත්කම ගැන ටිකක් ගැඹුරින් සිතා බැලුවද? හිතන්න ඔබ ටිකක් බර ගමන් මළු කිහිපයක් සමග ගමනක් යන්න යනවා කියලා. එසේත් නැත්නම් කුඩා දරුවෙක් රැගෙන යන හෝ රෝද පුටුවකින් යන හෝ ඇවිදීමේ ආධාරකයකින් ගමන් කරන අය කියා. එවිට ඔබට යන්න සිදුවන්නේ පඩි 3-4ක් නැගී යුතු බස් රථයක නම් එම කුඩා ගමන කෙතරම් පීඩනයක් ඔබට ගෙන දෙනවාද? ඇත්තෙන්ම දශක ගණනාවක් ලෝපුරා මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිබූ ඉතා බරපතල ගැටලුවක් තමයි ඒක. එයට අතිසාර්ථකම විසඳුමක් තමයි low flow buses. එහි බස් රථයට ගොඩවීමට පඩි නැති අතර පොළොව මට්ටමට ඉතා සමීපව තිබීම හේතුවෙන් සහ යම් ආනතියක් සහිතව ආධාරකයක් මගින් ඕනෑම වයසක පුද්ගලයෙකුට ඉතා පහසුවෙන් හා ආරක්ෂාකාරීව බස් රථයට ගොඩවීමට පුළුවන්. ඇත්තෙන්ම එය සුවපහසුවට එහා ගිය තම ස්වාධීනත්වය සහ අභිමානය සහිතව තම ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීමට සියලු පුරවැසියන්ට හිමි සමානාත්මතාවය තහවුරු කිරීමයි. ඇත්තෙන්ම එය සමාජ දුරස්භාවය අවම කරනවා. ගමනාගමන පහසු නිසා වැඩිහිටි ප්‍රජාවට පහසුවෙන් තම දෛනික කටයුතු කර ගැනීමට හැකිවන නිසා ඔවුන් වඩාත් සමාජශීලී වන අතර හුදකලා වීම අවම කරනවා. එය ඇත්තෙන්ම විශාල සමාජ ගැටලුවකට ඉතාම ප්‍රායෝගික පිළිතුරක්. කුඩා දරුවන් සමග ගමන් කරන දෙමාපියන්ටද මෙම low flow බස් රථ ඉතාම පහසුවෙන් මෙන්ම ආරක්ෂිත වටපිටාවකින් නිර්මාණය කරනවා. තවත් අතකින් මෙම බස් රථ ප්‍රවාහනයේ කාර්යක්ෂමතාවයටත් දායක වෙනවා. බස් රථයට ගොඩවීම සහ බැසීම ඉතා පහසු වන නිසා වේගවත් වන නිසා ගමනට ගතවන කාලය සැලකිය යුතු ලෙස අවම වෙනවා. ඒ නිසා දෛනික කාලසටහනකට බස් රථ ධාවනය පහසු කරනවා. තවද එය රථවාහන තදබදයට අවම කිරීමට බලපාන නිසා සියලුම පද්ධති ඉතාමත්ම කාර්යක්ෂමව මෙහෙයවීමට දායක වෙනවා. පඩි නැගීමේදී හා බැසීමේදී සිදුවිය හැකි ලිස්සා වැටීම වැනි අනතුරු අවම වීම වඩාත් ඉඩ පහසුකම් සපිරි බස් රථ ඇතුළත සැකස්ම සහ රෝද පුටුවක් වත් තබාගත හැකි ඉඩකඩක් තිබීම වඩාත් ආරක්ෂිත සුරක්ෂිත ගමනාගමනයක් තහවුරු කරනවා. ඇත්තෙන්ම ඔබ මෙවැනි බස් රථයක ගමන් කරන විට මේ සොඳුරු ඉංජිනේරුමය සැකසුම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවට කිසිදු සැකයක් නැහැ. මෙවැනි ප්‍රවාහන විධි නූතන සමාජයට ඉතාම වැදගත්. ඇත්තෙන්ම ඔබ මොනවද මේ ගැන හිතන්නේ? ඉදිරි වසරවලදී මෙවැනි බස් රථ ලාංකික සමාජයටද එක්වීමට නියමිතයි. ඔබගේ වටිනා අදහස් පහත කමෙන්ට් තීරුවේ දක්වන්න. තවත් මෙවන් වීඩියෝවකින් හමුවන තුරු ඔබට සුබ දවසක්.